දැනට පවතින මැද පෙරදිග යුදමය වාතාවරණයත් එක්ක මට දැන් ඕන හෑ ස්ටයිල් එකකට මාරු වෙන්න පුළුවන්. කොණ්ඩේ අනික ගැන හිතන්නවත් දෙයක් නෑ. සචනේ විශේෂයෙන්ම බල ශක්තියේ මිල සඳහා තමයි වැඩිපුරම බලපෑමක් ඇති වෙන්නේ. එතකොට එහි බලපෑම ලංකාවේ පාරිභෝගික ජනතාවටත් විශේෂයෙන්ම දරා ගැනීමක් සිදු කරන්න සිදු වෙනවා. ඉතින් මෙතනදී අපිට ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ලෝක වෙළඳපොලේ මිලත් එක්ක මේ මිල ගණන් ඉහළ පහළ යාම සඳහා අවස්ථාවක් ලබා දීම. එතකොට ගෑස් වල මිල, ඩීසල්, පෙට්‍රල් වගේ වල මිල තවදුරටත් ඉහළ යාමට අවස්ථාවක් තිබෙනවා. දැනට ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන් එක බැලුවට පස්සේ. එහෙම නැත්නම් අනිත් විසඳුම තමයි රජයේ සතුව දැනට ප්‍රාථමික අතිරික්තය හරහා යම්කිසි මුදලක් ඉතුරු වෙලා තියෙනවා දල වශයෙන් රුපියල් බිලියන 900ක් විතර. ඉතින් ඒයින් යම්කිසි සහනාධාරයක් ලබා දෙන්න පුළුවන් ඛනිජ තෙල් හෝ අනෙකුත් ප්‍රධාන බලශක්ති ප්‍රභවයන් සඳහා. ඉතින් මේ පිළිතුරු දෙකෙන් මොන පිළිතුරු තෝරගත්තත් අපිට හොඳ සහ නරක ප්‍රතිඵල අනිවාර්යයෙන්ම අයත් වෙන්න නියමිතයි. අපි වෙළඳපොළ මිලත් එක්ක මේක ගැලපුවට පස්සේ බලශක්තිය මිල ඉහළ යාමත් එක්ක විශේෂයෙන්ම නිෂ්පාදන භාණ්ඩවල ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට කියනවා නම් ඉතින් හාල් වල ඉඳලා කොත්තු රොටි ඉඳලා බිත්තර රොටි වෙනකන් හැම එකකම මිල සීක්‍ර ලෙස ඉහළ පහළ යනවා. අනික් එක තමයි රජය යම්කිසි මුදලක් බලශක්තිය සඳහා සහනාධාරයක් විදිහට ලබා දීම. දැනටමත් රජය ප්‍රකාශ කරලා තියෙන යම්කිසි මුදලක් දල වශයෙන් රුපියල් 100ක් ඩීසල් වලට සහ රුපියල් 20ක වගේ මුදලක් පෙට්‍රල් වලට ලබා දෙනවා කියලා වෙළඳපොළ මිලට වඩා වැඩි වෙන අවස්ථාවන් වලදී. ඉතින් එසේ සිදු වුණොත් එහෙම ඒ හරහාත් විශේෂයෙන්ම අපේ අර තිබෙන ප්‍රාථමික අතිරික්තය නැත්නම් අපි ඉතුරු කරගත්තු මුදල් වියදම් වෙනවත් එක්කම නැවත වරක් අපි තරමක් අභියෝගාත්මක තත්යකට මුහුණ දෙනවා. දෙවෙනි අවස්ථාවේදී තෙල් වල මිල යම්කිසි ප්‍රමාණයකට අඩු වෙනවා. ඉතින් ආර්ථික විද්‍යාත්මකව ගත්තට පස්සේ යම්කිසි ප්‍රමාණයකට වෙළඳපොළ මිලත් එක්ක මේ මිල ගණන් අඩු වැඩි වෙන්න ලබා දෙන එක තමයි සාමාන්‍යයෙන් හොඳ. හැබැයි ඒ සිදු කර යුත්තේ අර දුප්පත්ම ජනතාවට අස්වැසුම හරහා සමාජ ආරක්ෂණ පද්ධතිය හරහා දුප්පත්ම ජනතාවට යම්කිසි සහනාධාරයක් ලබා දීම හරහා. ඉතින් එම සහනාධාරය ලබා දෙන්න වෙන්නේ බොහෝ වෙලාවට අපි ඉතුරු කරගත්තු මුදල් වලින්. නමුත් අපි ඉතුරු කරගත්තු මුදල් වලින් අස්වැසුම හරහා සහනාධාරයක් ලබා දීමේදී යන මුදල අඩුයි. අපි සමස්ත තෙල් වලටම සහනාධාරයක් ලබා දෙනවට වඩා මොකද අනිත් තෙල් වලට සහනාධාරයක් ලබා දුන්නට පස්සේ ඒ මුදල විශාල වශයෙන් යන්නේ ඇති හැකි කට්ටියට. මොකද වැඩිපුරම බලශක්ති පරිභෝජනය වැඩිපුරම සිදු කරන්නේ සාමාන්‍යයෙන් ඒ දරා ගැනීමට හැකි යම්කිසි ප්‍රමාණයකට මේක දරා ගැනීමට හැකියාවක් තිබෙන පිරිසක්. ඉතින් ඕක තමයි ආර්ථික විද්‍යාත්මක තත්ත්වය. බලශක්ති ගෑස් ඇතුළු පෙට්‍රල් ඩීසල් වල මිල සීඝ්‍ර ලෙස ඉහළ යනවා. ඉතින් ඒකට අනුකූලව තමයි ඊයේ රාත්‍රියේ මිල වැඩි කරලා තිබෙන්නේ. අනිවාර්යයෙන්ම මිල වැඩි කරාට පස්සේ සෑම ආහාර නිෂ්පාදනයක් ඇතුළු බොහෝ භාණ්ඩවල නිෂ්පාදන මිල ඉහළ යනවා. ඉතින් මේක ගෝලීය තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙන වාතාවරණයක්. ගෑස් වල මිල අඩු කරලා තිබ්බොත් එහෙම ඒ හරහා ජනතාවට යම්කිසි සහනයක් ලැබෙනවා එක පැත්තකින්. හැබැයි අනිත් පැත්තෙන් අපිට අපේ ඉතුරු කරගත්තු මුදල් තමයි මේකට වියදම් කරන්න සිදු වෙන්නේ. ඒතකොට යුද්ධය වගේ දෙයක් හරියටම කාලවකවානුව අවිනිශ්චිත නිසා මේක කවද ඉවර වෙද්ද? දැන් අපි යුද්ධයේ දෙවෙනි අදියරට අවිලා තියෙන මාසයකට වඩා ඔබට මේක ගිහිල්ලා තියෙනවා. ඒතර මාසයකට වඩා ඔබට මේක ගියා නම් මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට කිසිම පුරෝකතනයක් නැහැ දැනට ලෝකයටම. ඒ වගේ වාතාවරණයේදී ඉතුරු අවස්ථාවේදී මොකද වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය නැවත වරක් ඉතුරු කරන්න සිදු වෙනවා. අනිවාර්යයෙන්ම භාණ්ඩ හා සේවාවල මිල, එළවලු වල, පළතුරු වල සහ අනික් පැත්තෙන් ගත්තට පස්සේ ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යනවා. මේකේ පොහොරවල මිල ඉහළ යාමත් එක්ක මේ තත්ත්වය ඉදිරියේදී ආහාරවල මිලට බලපාන්න නියමිතයි. විශේෂයෙන්ම ඊළඟ කන්නේදී වගා කිරීමට අවශ්‍ය පොහොර ලබා ගැනීමත් එක්ක.